ලංකාවේ බුද්ධ ශාසනය පිරිහෙනවා කියලා අපි හැමෝම අද ෆේස්බුක් එකේ සෝෂල් මීඩියා වල කෑ ගහනවා. හැබැයි ඇත්තටම මේ පිරිහීමට වග කියන්න ඕනේ කවුද? වැරදි කරන අයද නැත්නම් ඒ වැරදි වලට රැවටෙන අපිද? අද පල්ලේගම වගේ හාමුදුරු නමකගේ ඇස් පනා පිට සාක්ෂි තියෙන වැරදි ක්‍රියාවක් දැක්කත් අපේ මිනිස්සු කරන්නේ ඒක රැල්ලක් කරගන්න එක. සතියක් යනකම් ඒ ගැන පෝස්ට් දානවා, වීඩියෝ බලනවා, කමෙන්ට්ස් වල බනිනවා. හැබැයි ලබන සතිය වෙද්දී තවත් වෙනත් ආందోලනාත්මක පුවතක් පස්සේ දුවනවා. සිංහලයට මතක සතියයි කියන කතාව අදටත් ඇත්තක් වෙලා. අපි මේ පිරිහීම ගැන කෑ ගැහුවට ඇත්තටම අපි කරන්නේ මොකක්ද? ඒ වැරදි කරන අයට නොමිලේම views සහ publicity දීලා ඔවුන්ව තවත් ප්‍රසිද්ධ කරන එක නේද? ප්‍රශ්නේ තියෙන්නේ පිටත නෙමෙයි. අපේ අවධානය වැරදි තැන්වලට යොමු කිරීමේ. සැබෑ බෞද්ධයන් විදිහට අපි දැන්වත් මේ බොරු වීරයන්ගේ රැගපෑම් වලට අන්ධ බත්තියට රැවටෙන එක නතර කරන්න ඕන. වැරදි කරන අයගේ වීඩියෝ ෂෙයා කරලා පිරිහීම දිරිමත් කරන්නේ නැතුව සැබෑ ධර්මයේ තේරුම් ගමු. කතා කරලා විතරක් මදි. වෙනස සැබෑ බුදුදහම රැක ගැනීම. අපේ ජීවිතවලින්ම පටන් ගනිමු. ඔයාලගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරලා යන්න. මේ වගේ දේවල් හැමෝටම දකින්න ෂෙයා කරන්න. පීඩියා මිස්ත්‍රි ෆලෝ කරලා එකතු වෙන්න.